ඉතින් අයිබෝවන් මහිම ජයවර්ධන මං අද ආවේ ෆිල්ම් එකක් ගැන කතා කරන්න නෙමේ ෆිල්ම් සම්බන්ධ පොතක් ගැන කතා කරන්න මට හම්බෙන් හම්බුණ පොතක් මගේ කැම්පසගේ ලෙක්්චක නත්තම මේ පොත දුන්නමට කියවල බලන්න කියල දුන්න මක්කද මේ දවස්වල පොඩ්ඩක් සංස්කරනය අධ්‍යක්ෂණය වගේ පැත් පොඩ්ඩ ටච් කරගෙන නිකන් අත පතගාගෙන යන ටයිම් එක එතකොට ඒකට පොඩ්ඩක් උදවක් වෙයිල තමයි ලෙක්චමට දුන්න මේ පොතේ නම තම ඇසිපියල නිමේශය තුළේ මේ පරිවර්තනයක් MD මහින්ද පාල මහත්‍ය තම මේ පරිවර්තනය කල තිය MD මහින්ද පාල කියන්න කවද කියල දන්නවා සිනමාව ගැන දන්න මිනිස්සු මේ පොතේ මුල්ලම තමයි ඉන්ද බ්ලින්ක් of යි මේක ලියල තියෙන්නේ වෝල්ට මර්ච් කියන සංස්කරණ ශිල්පිය මේක පොඩ්ඩ රසවත් පොත නිකම් පොඩි රසයක් එක්ක පොඩි කතාවක් කියන පොතක් නවකතාවන්නේ මෙයි සිනමාව සම්බන්ධයෙන් වෝල්ට මර්ච්ගේ අත්දැකීම් ඒවගේ දේවල් ඔක්කොම දාලා මෙයා නිකං ලියපු පොතක් පොඩි පොත වෝල්ට මච් කියන්න කවදකිවත් වෝල්ට මච් කියන්නේ ඔයාල දන්න ගොඩ් පාද 2 ෆිල්ම් එක ඉට පස අප කලිප් නව් ද කන්වකේෂන් වගේ ෆිල්ම් එඩිට් කරපු සංස්කරණ ශිල්පිය තමයි වෝල්ට මච් කියන්න එයාගේ අත්දැකීම් එක්ක තමයි මේ පොත ලියලදී මම් පොඩි කෑල්ලක් නිකං පොතෙන් ගත්තා නික මේ පොත මොන වගේද යන්න කියල පෙන්න්න ඔගොල්ලන්ට මෙයා කියන්න මේ වෙන අධ්‍යක්ෂක ෆ්‍රඩි සිනමන් අධ්‍යක්ෂ ගැන වෝල්ටමච් කියපු කතාවත්තම මේ පොතේ ම පොඩ්ඩක් කියවන්න යන්නේ ෆ්‍රඩි සිනමන් එයාකාරය රූගත කිරීමවලට පසු කඳුනැගීම සඳහා ඇල්් කඳුවත යන බව ම දනිවි එහිදී මුහුණදීමට සිදුවන අනතුරුදායක තත්ත්වයන් හේටුකතගෙන චිත්‍රපටය පිළිබඳ සිහින දැකීමට ඔහුට හැකි නොවේ ඉන් සති කීපයකට පසු ඔහු ඇල්් කඳුවැටියෙන් බැස පොළොවට පැමිණේ එහිදී ඔහු තනියොම චිත්‍රපටයේ දළ සංස්කරන පිටපත අඳුරු කාමරයකට වී නරඹයි. එහිදීද වරින්වර රූගත කිරීමේදී සිදූදේ එනම් රූපරාමයෙන් ඔබ්බට සිතීමට පෙළවීමක් ඇතිවුවද එම තත්වේ රූගත කිරීම අවසන් කළ විගස තරම් දරුණු නොවේ. මේ අවස්ථාවන් දෙකෙහිදී ඔහුගේ සිතුවිලි ක්‍රියාන්විතය සිදුවනු ඇත්තේ එකනෙකට වෙනස් ආකාරයටයි. එබැවින් දැන් සංස්කාරකවරයා සමඟ වාඩිවී චිත්‍රපටය හැඩරුව තවදුරටත් වර්ධනය කිරීමට ඔහුට පහසුවනු ඇත. මේ කියන්නේ මේක නියම් පොඩ්ඩ කර පොඩ්ඩි බරවචන ලොකුවට බරනෑ මේ කියවන්න පුළුවන් පොත ප්‍රඩි සිනමන් කියන අධ්‍යක්ෂකවරය චිත්‍රපටියක් කරාට පස්සේ ෆිල්ම්මයක් කරාට දැන් අධ්‍යක්ෂකවර ෆිල්ම්ය ෂූට් කරනවා ෂූට් කරාට පස්සේ ෂූට් කරපු ඒ රීල් හරි ෆුටේජ් හරි ඒ දේවල්ටික සංස්කරන ශිල්පියට බාරදිලා එඩික් කරන්න කියලා එයා කඳුනගින්න නොලු හේතුව තමයි එයාට චිත්‍රපටිය වෙච්ච හැම දෙයක්ම අමතක කරන්න සමහර වෙලාවට බැස්ස වගේ දේවල් වලින් බාධ වෙන රූගත කිරී ඉට සමාර ෂොට් ගන්න බැරිවෙනවා නල්ලියෝ හිද ප්‍රශ්න හිද නැතම මොකරි කරුවගේ ප්‍රශ්නයක්කින් අන්න ඒවගේ ඒ හැම ප්‍රශ්නයක්ම ප්‍රඩිසිනමට අමතක කරන්න ඕන හිද එයා යනවල ඇල්ස් කඳුවටියට කඳුනගන්න සාමාන්‍යෙන් කඳුනගෙනෝ කියන ලේසි දෙයන්නෙමේ ඒකට ෆෝගස් එක දීගෙන දිගටම කරන්න ඕන වැඩ එතකොට යාට චිත්‍රපටි සීන් ඔක්කොම අමතක වෙනවා ඊට පස්ස එයා කන්දෙන් බැහල ඇවිල්ලා එඩිට් එක ඉවරුණාට පස්සේ තනියම අඳුරු කාමරයකටලා සම්පූර්ණ ෆුල් එඩිට් එක බල එඩිට් කරපු ෆිල්ම් එක බලනවා එතකොට තමයි එයාට අයිඩියයක කියන්නේ අරි මෙතන කට්කන්නවන මෙතන අංගරන්නනේ ඒ අයිඩියයකයක් ගන්න අර අර විදියට කඳුනගින්නයන්ට හේතුව තමයි සමහර වෙලාවට සමහර අධ්‍යක්ෂකවරු කරන වැඩත් තමයි මොකක්හරි අපි ගත්ත ෆුටේජ්ජයක් හරි අමාරුවෙන්න්න ගත්ත සීන් එක ඒක කොහොම හරි මේ ෆිල්ම් ඇතුලට ඔබන්ඩ බලන්න ඒවගේ දේවල් තියනද මටත් පෞද්ගලික මත්දකින් තියෙන අන්න ඒදේ නැති කරගන්න තමයි එයා මේ ෆිල්ම් එක සම්පූර්ණයම අමතක් කළ දාන්නද එතකොට යාටර කලින් මේ ෂූට් කරන ටයිම් එක ප්‍රඩක්ෂන් ටයිම් එක වෙච්ච හැම දෙයක්ම අමතක් කළ දාන්න පුළුවන් එතකොට යා අලුත්ම ෆුටේච්චිගත්තම කඳුනැගිලවිල බලන්න පොඩි මතකයන් ටිකක් තියෙනවා හරිද යාට ෆිල්ම් එක බලනතර ඒව මතක් වෙනවා හැබැයි අරතරම් ප්‍රබලනය හරිද යාට ඕන ෆුටේජයක් අයින් කල දාන්න පුළුවන් ඕන ෆුටේජයක් ඇට් කරගන්න පුළුවන් එතකොට හොඳ නිර්මාණයක් බිහි කරගන්න පුළුවන් සංස්කරණවරයා එක්ක කතා කරන අධ්‍යක්ෂකවරු ඊට පස්සේ සංස්කරණ ශිල්පීන් ඔය කට්ටියගෙම අත්දැකීම් එක්ක ලියපු පොතක් තමයි මේක ඊට පස්සේ ඊට අමතරව වෝල්ට මර්ච්ගේ අත්දැකීම් එයාගේ අත්දැකීම් ආශ්‍රය කරගෙන තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ මම මේ පොතේ සාමාන්‍යයෙන් පොඩි ඉන්ට්‍රස් කෑලි ටිකක් පොඩි පොයින්ට් 4ක් මම මේ පොතේ දාගත්තා ඒ පොයින්ට් 4 මගේ ඩේලි ඩයිරි එක තියෙනවා ඒක ලියාගත්තා මං ඒක එකින් එක පොඩ්ඩන් නිකන් කියන්නම් පොත ගැන පොඩි අයිඩිය එකක් යන්න පළවෙනි පොයින්ට එක තමයි අධ්‍යක්ෂකවරයා හා සංස්කරණ ශිල්පියා සංචාරක මඟ පෙන්වන්නෙකු නොවිය යුතුයි මේක ඕනම ආට්හකට අදාලයි වා චිත්‍රපටියක් කරත් නවකතාවල්ලිවත් වා ගෙටි කතාවල්ලිවත් වේදිගා නාට්‍යයක් කරත් චිත්‍රයක් ඇන්දත් මේක හැම කෙනටම අදාලයි මම පෞද්ගලිකෝ විශ්වාස කරන දෙයක් ම මීට කල්ලුම් මේක කියලා තියෙන මගේ වීඩියෝස්වල ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය වර්ධනය කරන දේවල් විතරයි සිනමාවෙන් කරන්න ඕන ප්‍රේක්ෂකයට යමක් හිතන්ඩ දෙන්න ඕන මේ පොතේ කියනවා ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය වර්ධනය කළ හැකිදේ පමණක් සිනමාවෙන් කළ යුතුයි බොහෝදේ විවෘත කිරීමට වඩා සංගවා තැබීම වඩා උචිතයි විවෘත කිරීමට යාම නිසා ප්‍රේක්ෂකයා හුදු නරමන්නෙකු මිස සහභාගිවන්නෙකු සහ ගවේශණය කරන්නෙකු බවට පත් නොවේ සංචාරකමක පෙන්වෙන්ුවෙන් මොනවද කරන්න
සංචාරක මඟ පෙන්වන්නේ කරන්නේ ටුවරිස්ලා ටික සීගිරියට එක්කයි යනවා. මෙතන තියෙනවා ඔන්න සීගිරි චිත්‍ර. ඊට පස්සේ මෙතන තියෙනවා ගල් ගුහාව. මේක කැටපත් පවුර. ඔක්කොම සම්පූර්ණ විස්තරයක් සීගිරිය ගැන දෙනවනේ. මොකද ටුවරිස්ලා කියන කට්ටිය සීගිරිය ගැන දන්නේ නැහැ. ලංකාවේ තිබ්බ තියෙන ප්ලේස් එකක් ඉඳලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක දැනගන්නනේ ඒගොල්ලෝ එන්නේ. ඒකට සංචාරක මඟ පෙන්වන්නේ හැම දෙයක්ම කියනවා. අධ්‍යක්ෂකවරයෙක් වෙලා කලාකරුවෙක් ඕනම කලාකරුවෙක් එහෙම සංචාරක මඟ පෙන්වන්නෙක් වෙන්න ඕනේ නැහැ. ප්‍රේක්ෂකයාට හැම දෙයක්ම කියන්න යන්න ඕනේ නැහැ. ඔයා ඇඳෙන් නැගිටින එකේ ඉඳලා ඊට පස්සේ ඇවිදගෙන යන එකේ ඉඳලා දත් මදින එකේ ඉඳලා හැම දෙයක්ම කියන්න යන්න ඕනේ නැහැ. ඔයා ඇඳින් නැගිට්ටා ඊළඟ ෂොට් එකේ ඔයා කාර් එකේ ඉන්න පුළුවන්. තාම මේ උඩ අයිසින්ලේ මේ උදාහරණයක් මම ගත්තේ. ඊට අමතරව තව දේවල් අපිට හංගන්න පුළුවන් මේ නිර්මාණයක් ඇතුලේ. ඔයා නව කතාවල් ලියුවත් ඔයාට දෙයක් හංගන්න පුළුවන් මේක ඇතුලේ. තව දෙයක් හිතලා බලන්න ප්‍රේක්ෂකයෝ. අපි කලා නිර්මාණ වලින් බිහි කරන හැම දෙයක්ම මිනිස්සුන්ට පෙන්වන්න ගත්තොත් ඒ මිනිස්සුන්ටත් ඒ කලාකරුවෝ එපා වෙනවා. හරිද? ඇඟිල්ලෙන් ඇල්ල පෙන්වන්න ගත්ත හැමදේම අනික් එක තමයි ගුණාත්මක කලාව බිහි වෙන්නේ නැහැ. මොකද හිතන්න දෙයක් එතනින් එහාට නෑනේ. ගවේෂණය කරන්නෙක් වෙන්නේ නැහැ. හොඳම මේ අත්දැකීම මට ඔක තියෙනවා. මම ඉන්ටර්ස්ටෙලා ෆිල්ම් එක බැලුවා ක්‍රිස්ටෝෆර් නෝලන්. මම ඉන්ටර්ස්ටෙලා ෆිල්ම් එක බලන්න කලින් ওই පංචමාන ජීවියෝ තාරකා විද්‍යාව ඔය වගේ දේවල් ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකකින් හිටිය කෙනෙක් නෙමෙයි. හැබැයි ඉන්ටර්ස්ටෙලා ෆිල්ම් එක බැලුවට පස්සේ මට ඒව හොයන්න හිතුණා. මම මාර විදියට ඒවා ෆලෝ කරා. හොයන්න ගත්තා. මොකද්ද මේ කියන්නේ කියලා ඉන්ටර්ස්ටෙලා ෆිල්ම් එක තේරුම් ගන්න තව දේවල් ගවේෂණය කරා. සමහර ෆිල්ම් බැලුවාම අපිට ඒක හොයන්න හිතෙනවනේ. දේවල් ඊට පස්සේ සමහර පොත් කියවුවාම අපිට හිතෙනවා අම්මට සිරි මේ මොකද්ද කියන්නේ. මේක හොයන්න ඒ කියන්නේ තව ටිකක් ඒක ගැන ගවේෂණය කරලා බලන්න හිතෙනවා අපිට. අන්න ඒ වගේ දෙයක් වෙනවා. අපි දේවල් ඉතුරු කරලා කලා නිර්මාණ කරොත්. ඒ කියන්නේ හැම ඩීටේල් එකක්ම දෙන්නේ නැතුව මොනවා හරි දෙයක් අපි කලා නිර්මාණේ හංගනවා. හරිද? ප්‍රේක්ෂකයාට හොයාගන්න ඉඩ තියෙනවා. එතකොට ඔයාගේ ආර්ට් එකට ප්‍රේක්ෂකයා හරි පාටකය හරි කවුරු හරි ඔයාගේ ආර්ට් එකට සහභාගී වන්නෙක් වෙනවා. ඒ කියන්නේ එයා කෙලින්ම ඔයාගේ ආර්ට් එකට ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එයා ඒ ආර්ට් එක අස්සේ හොයන්න ගන්නවා ඒක මොකද්ද මේක මොකද්ද කියලා කතා කරන්න ගන්නවා. කතා බහක් ඇති වෙනවා. එතකොට ගුණාත්මක කලාවක් බිහි වෙනවා. බහුතරයක් ලංකාවේ හැමදේම ඩීටේල් පිට පෙන්නනවනේ. හැමදේම පෙන්නනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ. කතාව මුලින් ඉඳලා අගටම සම්පූර්ණයෙන් මිනිස්සුන්ට පෙන්නනවා. ඒකේ ඔළුව වෙහෙසන්න දෙයක් එහෙම දෙයක් නෑ. බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හුදෙක්ම රසවත් භාවයම දෙන එක නෙමෙයි කලා නිර්මාණයෙන් කරන්න ඕනේ. අපි ඊට අමතරව තව දෙයක් හිතන්න දෙන්න ඕනේ ප්‍රේක්ෂකයන්ට. අලුත් මානයක් විවෘත කරලා දෙන්න ඕනේ. ඒ ඔස්සේ යන්න. අපි දේවල් හංගලා දෙන තරමට ප්‍රේක්ෂකයාට ඒක රසවත් වෙනවා. ගුණාත්මක නිර්මාණයක් බිහි වෙනවා. ඒක කියනවා වෝල්ටර්මර්ච් මේ පොතේ. හරිද? ප්‍රේක්ෂකයාට දේවල් වටහා ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. එසේ නොකළහොත් ප්‍රේක්ෂකයාව පූර්ණ බල පරාක්‍රමයට ලක් කරගත් අයෙකුසේ සැලකීමකි. සෑම දේම ඇගිල්ලෙන් යන පෙන්වීමට යාමේදී ප්‍රේක්ෂකයාට අධ්‍යක්ෂකව නුරුස්සන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ පොයින්ට් එකට ගියොත් තව පොයින්ට් එකක් මම ලියාගෙන තියෙනවා. වැලමිටේ රෝගයට උරහිසට බෙහෙත් දීම. මේක නිකන් අර වෛද්‍ය විද්‍යාවේ සීන් එකක් නෙමෙයි මෙතන කියන්නේ. මේක මම සරලව පැහැදිලි කරන්නම්. දැන් ඔයා හිතන්න ඔයා පොතක් ලියනවා. හරිද? එහෙම නැත්නම් ඔයා ෆිල්ම් එකක් කරනවා. මේක මේ ෆිල්ම් වලට අදාළ වෙන්න තමයි වෝල්ටර්මර්ච් ලියලා තියෙන්නේ මේ පොත. හරිද? මේ පොත සම්පූර්ණයෙන් ෆිල්ම් වලට අදාළ වෙන විදිහට ලියලා තියෙන්නේ. හැබැයි මම මේක පොඩ්ඩක් ගලපනවා අනික් කලා නිර්මාණ වලට. මොකද ෆිල්ම් කරන කට්ටිය විතර නෙමෙයිනේ. තව කලා නිර්මාණ කරන ගොඩක් මේ මිනිස්සු ඉන්නවනේ. මේ මිනිස්සුන්ට ගැලපෙන විදිහට මේක අපිට ගලප ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි ෆිල්ම් එකක් හරි වේවා නැත්නම් මොකක් හරි වේදිකා නාටකයක් වේවා මොකක් හරි නවකතාවක් හරි ඔයා ලියනවා. ලියලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා කාට හරි දෙනවා ඒක කියවන්න කියලා දෙතුන් දෙනෙකුට. සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා 20කට දෙනවා කියලා ඒ පොත කියවන්න. ඒ කියන්නේ මේක පබ්ලිෂ් කරන්න කලින් ඔයා දන්නා දුරන වේවා නොදන්නා වේවා 20කට විතර දෙනවා පොතක්. ඊට පස්සේ ඔයා අහනවා පොත සම්පූර්ණයෙන් කියවුවට පස්සේ ඒගොල්ලන්ගෙන් මේකේ සෙට් නැතිම කෑල්ල මොකද්ද? සෙට් නැතිම පරිච්ඡේදය මොකද්ද මේ පොතේ? ඔයාට. එතකොට ඔන්න 180ක් විතර කියනවා ඔයාට මෙන්න මේ පරිච්ඡේදය සෙට් නෑ. මේ දෙවෙනි පරිච්ඡේදය සෙට් නෑ මචං. මේක රහ නෑ මේක කියවන්න හිතෙන්නේ නෑ. ඒක. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ දෙවෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් අයින් කරලා දාන එකද? නැත්තම් ෆිල්ම් එක නම් දෙවෙනි සීන් එක සම්පූර්ණයෙන් අයින් කරලා දාන එකද? නෑ එහෙම නෙමෙයි. හරිද? දැන් ඔයා හිතන්න අපිට වැලමිටේ අමාරුවක් ආවොත් අපි වැලමිට කපලා දාන්නේ නෑනේ. වැලමිටට බෙහෙත් කරන්නේ නෑනේ. සමහර අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් ඩොක්ටර් මුළු අතම ස්කෑන් කරලා බලනවා. හරිද? ස්කෑන් කරලා බලලා ඔන්න රෝගී තියෙන තැන හොයාගන්නවා. එතකොට ඔන්න සමහර විට වැලමිටේ රිද්මට හේතුව උරහිසේ ස්නායු අමාරුවක් වෙන්න පුළුවන්. එතකොට උරහිසේ ස්නායු අමාරුවට තමයි බෙහෙත් කරන්නේ. එතකොට තමයි වැලමිටේ රිද්ම අඩු වෙන්නේ. ඔන්න ඔය තියරි එක තමයි මේ කියන්නේ. වෝල්ටර්මර්ච් ඔය විදිහට මේ පොතේ කියලා තියෙනවා. ඔය වැලමිටේ සීන් එකේ ඒ විදිහටම කියලා තියෙනවා. ඔයාට මොකක් හරි සීන් එකක් ෆිල්ම් එක නම් මොකක් හරි සීන් එකක් පොතක නම් මොකක් හරි පරිච්ඡේදයක් ඒ මොකක් හරි දෙයක් ප්‍රේක්ෂකයෝ වැඩි බහුතර පිරිසක් නීරසයි කියලා කියනවනම් ඒකට හේතුව ඒ සීන් එක නොවෙන්න පුළුවන්. ඊට කලින් තියෙන සීන් එක දීපු ඩීටේල් එකක් හරියට ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය වෙලා නැති වෙන්න පුළුවන්. පස්වෙනි සීන් එක නීරසයි කියලා කියනවනම්
දෙවනි සිීනගේ දීපු ඩීටෙල්ල හරියට ප්‍රේක්ෂක ගහනය කරගන්න ඇතිවෙන පුලගෙන හරියට තේරුම් කරන්න දීපු දෙයක් එතකොට ඔන්න පස්සෙන සිීනක තේරෙන්න ප්‍රේක්ෂකයට මොකද පස්සෙන සිීනගේ ඒන එක කලින් කීවේ දෙවනි සිීන එතකොට ඔයා කරන්න ඕනේ දෙවනි සිීන එක අයින් කරලා එක හරියට හදනේ එතකොට ඔන්න පස්සෙන සිීන එකත් තේරෙන්න්න ගන්න පස්සෙන් සිීනගේ නීරස භාවයක් නැතිවෙන්න ගන්න එහම අවස්ථාව ඕන තරම් අපි ආට් කරනකොට කලා නිර්මාණ බිහි කරනකොට එනවා අපිට ඉගන් හැම අවස්ථාවන මේ සමහරයට පස්සෙන සිීනගේ මවුලකින්ද මේ ප්‍රේක්ෂක ඔක්කොම එක අවුල් කියලා කියන ඇති හරිද ඒවට බහුතරයක් අපි තවටික දුර එක හිතර බැලුවොත් පිකරන කලා නිර්මාණයක කොතන හෝ තැනක අවුලක් තියෙනවනම් ඒකට හේතු ඊට කලින් තැනක තියෙන අවුලක් වෙන්න පුළුවන් එතන නෙමේ හරි එතකොට අපි කලින් තැන සකස් කරාම එතනත් ඒ පසල්ලක විසඳගෙන ප්‍රේක්ෂකයන්ට යන්න පුළුවන් වෙන හරිද ඒක තමයි ඔය කියන්නේ වැලමිට රිදුමට වැලමිටට මේ උරහිසට බෙහෙත් කරන්න හරි මේ පොතේ තියෙනවා පිටු 149ක් එකද 150 පිටු 150ක් තියෙනවා සමහරවිට පිටු 200ක විතර පොතක් කියවන්න සති 3-4ක් විතර මම හිමීට පොතක් කියවන්නේ කියන්නේ තව ටික තමයි පොත් කියවන්නේ හැබැයි මේ පොත මම සතියෙන් දවස් 5න් විතර කියවලා ඉවර කරා ඒ කියන්නේ මේක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් අර මේ ගැන පොඩි ඉන්ට්‍රස් එකක් තියෙන කට්ටියට හොයවා නැති අයට හොයවා මේක කියෝගෙන යන්න පුළුවන්. හරි ලස්සනට එයාගේ අත්දැකීම් එක්ක වෝල්ටමයිගේ හරි ලස්සනට මේක ගොඩනගලා තියෙනවා මේ පොත. අනිත් පොයින්ට් එක තමයි 6 නීතිය. 6 නීතිය කියන්නේ පොයින්ට් 6ක් තියෙනවා. මේ සිනමා නිර්මාණයකට අදාළව මම මේ කියන්නේ. හරිද මේ පොයින්ට් 6. මේක ඔයාලට ගල්ප ගන්න පුළුවන්. ඔයාලා බිහි කරන ඕනම කලාවකට ගල්ප ගන්න පුළුවන්. හරිද? හැඟීම් සහ භාවයන්. කතාව, රිද්මය, ඇස ගමන් කරන මාර්ගය, තිරේ විද්‍යමාන අවකාශයේ ක්‍රියාවන්ගේ ත්‍රිමාණ අඛණ්ඩතාවය. ක්‍රියාවන්ගේ ත්‍රිමාණ අඛණ්ඩතාවය කියන්නේ 3 dimensional continuity එක. ඒක මම සරලව පැහැදිලි කරොත් 3 dimensional continuity කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා මේ පැත්තෙන් මේ සයිඩ් එකෙන් කැමරාවක් තියලා මේ සයිඩ් එකේ යන දෙයක් ගන්නවා කාර් එකක් කොහොම වම් පැත්තට යන එක. හරිද? වම් පැත්තට කොහොම යන එකක් ගන්නවා. හැබැයි ඔයා ආයේ මේ සයිඩ් එකට මේව කරත් කාර් එක වම් පැත්තටම තමයි යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයා මේ සයිඩ් එකට මාරු කරා කියලා කාර් එක ආයේ දකුණු පැත්තට යන්න බෑ. නැත්තම් වෙන දිශාවකට යන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔයා ෆෝන් එකක් වම් අතින් කනේ තියාගත්තා නම් ඊළඟ සීන් එකෙත් වම් අතේම තමයි ෆෝන් එක කනේ තියෙන්න ඕනේ. හරිද? ඔන්න ඕක තමයි 3 dimensional continuity. කියන්නේ මේ සරලව කිව්වේ. හරිද? ඊට වැඩිය ඔක තියෙනවා. අර කියන්නේ ත්‍රිමාණ අඛණ්ඩතාවය කියලානේ ඔකට කියන්නේ. ඒතර ත්‍රිමාණ අඛණ්ඩතාවයේ ඒ අඛණ්ඩතාවයේ ඒ විදිහට තියෙන්න ඕනේ. මේ මොන ඇංගල් එකකින් ගත්තත් අපි වම් අතෙන් දෙයක් ගත්තා නම් වම් අතෙන්ම ඊළඟ සීන් එකෙත් ඒක තියෙන්න ඕනේ. දැන් මේ 6 නීතිය තමයි මම කියන්නේ මේ වෝල්ටමර්ච් කියන විදිහට. අපි හැමතිස්සෙම හිතන්නේ ත්‍රිමාණ අඛණ්ඩතාවය මුලින්ම රකින්න ඕනේ. ෆිල්මින් පැත්තට සම්බන්ධ කට්ටිය තමයි මේ ගොඩක්ම අදාළ වෙන්නේ. අපි හැමතිස්සෙම හිතන්නේ ෂූට් කරද්දී ඒ ත්‍රිමාණ අඛණ්ඩතාවය රකින්න ඕනේ. කියන්නේ මේ කන්ටිනියුටි එක හරියට රැක ගන්න ඕනේ කියන්නේ. හැබැයි වෝල්ටමර්ච් කියනවා අපි මුලින්ම හිතන්න ඕනේ හැඟීම් සහ භාවය. ඊට පස්සේ කතාව සහ රිද්මය. ඒ දෙක හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි දෙයක් අයින් කරනවා මේ 6ක් කිව්වේ මම පොයින්ට් 6ක් මේ පොයින්ට් 6ෙන් අපි එකින් එක අයින් කරන්න කිව්වොත් අපි මුලින්ම අයින් කරන්න ඕනේ ක්‍රියාවන්ගේ අඛණ්ඩතාවය. ඒ කියන්නේ 3 dimensional continuity එක. ත්‍රිමාණ අඛණ්ඩතාවය කඩන දෙයක් වෙනවා නම් හැබැයි ඒක කතාවේ හැඟීම් වලට සහ භාවයන්ට බාධාවක් නොවේ නම් අපිට ඒක කඩන්න පුළුවන්. හරිද? කඩන්න අයිතිය තියෙනවා. මේක මේ 100ට ගාන එක්ක දීලා තියෙනවා. දැන් එයා හැඟීම් සහ භාවයන්ට 151ක් වෙන් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කතාවට 123ක් වෙන් කරන්න තියෙනවා. රිද්මයට 110ක් වෙන් කරන්න තියෙනවා. ක්‍රියාවන්ගේ ඒ කියන්නේ 3 dimensional continuity එකට 104යි. හරිද? ඒ කියන්නේ මුලින්ම අපිට 3 dimensional continuity අයින් කරලා දැම්ම හැකි. හරිද? මොකක් හරි හේතුවක් තියෙනවා. චිත්‍රපටියක වේවා ටෙලිඩ්‍රාමා එකක වේවා මොකක හරි අපි මූලික අවධානය යොමු කරන්න ඕනේ මෙතනින් කියන්නේ හැඟීම් සහ භාවයන්ට. ඊට පස්සේ කතාවටයි රිද්මයටයි. රිද්ම කියන්නේ ෆ්ලෝ එක. කියන්නේ කතාව ගලාගෙන යන රිද්මයටයි. කතාවත් අනිවාර්යෙන් තියෙන්න ඕනනේ. චිත්‍රපටියක ඒකටයි. හැඟීම් සහ භාවයන්. අනිවාර්යෙන් අපි චිත්‍රපටියකින් ප්‍රේක්ෂකයාට දෙන්නේ මොකක්ද? හැඟීම් සහ භාවයන්. ඒ වගේම තමයි ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න. 6 නීතියේ මූලිකවම කියන්නේ මේ rule of 6 එකේ 6 නීතිය මූලිකවම කියන්නේ හැඟීම් සහ භාවයන් කතාවට රිද්මයට මූලික අවධානය දෙන්න. අනික් ඒවා කැඩුවට කමන්නේ අරව ආරක්ෂා වෙනවා. හරිද? අරව ආරක්ෂා කරන්න නම් අනික් ඒවා කැඩුවත් කමන්නේ. ඒ කියන්නේ ඔයා මොකක් හරි ඒ කරුණු හයේ පස්වෙනි පොයින්ට් එක කඩනවා කියලා හිතන්න. ඔයා පස්වෙනි පොයින්ට් එක කඩන්නේ දෙවෙනි එක රැක ගන්න නම් ඒක කරන්න. එතකොට ඒකට ෆිල්ම් එකට බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපිට ප්‍රබල අර හැඟීම් භාවයන් මේ වගේ දේවල් තමයි ප්‍රබල. පළවෙනි තුන තමයි ප්‍රබල. ඊළඟ එක පොඩ්ඩක් රසවත් කැලලක් තියෙනවා. කට්ටිය දීම. ඒ කියන්නේ මේක මන් සරලව පැහැදිලි කරන්න මගේ වචනෙන් වෝල්ටමර්ච් කියලා දින විදියට දැන් ඔය ලාම්පුවක දර්ශනයක් පෙන්වනවා. ඊට පස්සේ අපි කට් කරලා ලාම්පුව බලන් ඉන්න එක්කෙනා පෙන්වනවා. හරිද? ඊට පස්සේ ඕන් කට් කරලා බලන් ඉන්න එක්කෙනාගේ හයි ඇන්ගල් එක ගන්න ඔළුවට උඩින් ඕන් දර්ශනයක් පෙන්වනවා. හරිද? හැබැයි ওই දර්ශන පෙන්වුවා කියලා අපි එක දිගට කතාව අපිට අවබෝධ වෙනවනේ. ඒ කියන්නේ අපිට වෙනසක් තේරෙන්නේ නැහැනේ මේ දේවල් වල. ඒ කියන්නේ සමහර වෙලාවට ටයිම් දෙකක ගත්ත ඒවා වෙන්න පුළුවන් මේ පෙන්වන්නේ. හැබැයි අපිට වෙනසක් තේරෙනවා.
එක දිගට එක ගලාගෙන යන කතාව අපිට තේරෙනවා හරි මේ ලාම්පුවක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් මෙතන ඉන්න කියන එක අපිට හරියටම තේරෙනවනේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය ඇස් වලින් බලද්දිත් බලන්නේ ওই ෆිල්ම් එකක් බලන විදිහටමයි. ඔය කට් කියන ඒවා මේ වෝල්ටමර්ච් සමාන කරනවා ඇස් දෙකෙන් බලන හැමදේම බලන්නේ ෆිල්ම් එකක් බලන විදිහට. ඒ කියන්නේ අපි ඇහි පිල්ලමක් ගහනවා කියන්නේ කට් එකක්. ෆිල්ම් එක කට් එකක් තියෙන කට්ටයක් ගිහලා ඊළඟ සීන් එකට මාරු වෙන්නේ. හරිද? අන්නේ කට් එක තමයි අපි ඇහි පිල්ලමක් ගහනවා. ඇහි පිල්ලමක් ගහන එක අපිට දැනෙන්නේ නැහැනේ. අපි රූපෙ දිහා බලාගෙන හිටියට අපි ඇහි පිල්ලමක් ගැහුවා කියලා අපිට ඒක දැනෙනවද? ඒක වෙනසක් වුණා කියලා දැනෙනවද? හැබැයි ඇහි පිල්ලම ගහන වෙලාවේ කොච්චර වෙනස්කම් වෙනවද? ගහලා අපි ඇහි පිල්ලම ගහලා ආය අරිනකොට කොච්චර වෙනස්කම් වෙලා ඇද්ද ඒ රූපේ? හැබැයි අපිට ඒක තේරෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි ෆිල්ම් එකකිනුත් වෙන්නේ. කට් එකක් යෙදුවා කියලා ඒ කට් එක හරි තැනට එදිලා තියෙනවා නම් ඒක අපිට වෙනසක් තේරෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. අපි හීනයක් දැක්කත් දකින්නේ අනුපිළිවෙලට නෙමෙයි. කට් වශයෙන්. එක සීනයක් දකින්න ඊට පස්සේ ඊළඟ සීනේ. ඔහොමනේ අපි හීන දකින්න අපිට හීන අනුපිළිවෙලට මතක හිටින්නේ වෙනම කලාතුරකින්නේ. සමහර වෙලාවට එක තැනක එකක් මතකයි තව තැනක තව එකක් අමතකයි. මම ඔයාලා දිහා බැලලා මම උඩ බැලුවොත් ඇහි පිල්ලමක් ගහලා තමයි උඩ බලන්නේ මම. ඒ කියන්නේ ඇහි පිල්ලම් වලට කට් සමානයි කියලා මේ වෝල්ටමර්ච් මෙතන කියනවා. මේකදී තව කියනවා කතාවකදී අපි බොහෝ වෙලාවට ඇසිපිය හෙලන්නේ අදහසක් ප්‍රකාශ කර ඒ තවත් අදහසකින් වෙන් කරන විට. එක වාක්‍යයක් කියා අනෙක් වාක්‍ය පටන් ගැනීමට පෙර මං ඔයාට ආදරේ කියලා ඇහි පිල්ලමක් ගහලා ඒක ඕනේ නැහැ වගේ එකක් කියනවා වගේ සීන් එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ අපි එක කරුණක් කියලා තමයි ඇහි පිල්ලමක් ගහලා ඊට පස්සේ කරුණට පටන් ගන්න. සාමාන්‍යයෙන් ඒක නෝමල් අපිට වෙන දෙයක්. අපි ඒ කියන්නේ ඒක නිරීක්ෂණය කරොත් දැන් වෝල්ටමර්ච් කියනවා මෙතන ඒක නිරීක්ෂණය කරොත් අපිට පේනවා කියලා. එයා කියනවා මේ ෆිල්ම් හෝල් එකට මිනිස්සු දාලා ෆිල්ම් එකක් පෙන්නලා වෙනම කැමරාවක් ගහලා තියන්න ඕනේ මිනිස්සුන්ගේ පැත්තට මේ මිනිස්සු ඇහි පිල්ලම් ගහන්නේ කොහොමද කියලා. එතකොට අපිට ෆිල්ම් එක තේරුම් ගන්න පුළුවන් ෆිල්ම් එක කපන්න ඕන තැන් ඒ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔය ඇහි පිල්ලම් අපි සාමාන්‍ය බලන ඇහි පිල්ලමකට ඔය කට් සමානයි කියන්න හේතුවක් තමයි ඔයා ෆයිට් සීන් එකක් බැලුවොත් මොකක් හරි ෆිල්ම් එකක කට් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ එහා පැත්තෙන් ගහනවා මෙහා පැත්තෙන් ගහනවා ඊට පස්සේ යාගේ POV ෂොට් එකක් ඒක දකුණු පැත්තේ වම් පැත්තේ හැම පැත්තෙම ගන්න ඕනේ. හැබැයි අපි ඇත්තට ෆයිට් කරද්දිත් බලන්න අපි කොච්චර ඇහි පිල්ලම් ගහනවද කියලා. එහෙ මෙහෙ බල බල කකුල් හැමදේම බලනවනේ ඇත්තට ෆයිට් එකක් ගියත් ඇත්තට වලියක් ගියා. හරිද? ඒක හෙන ටෙන්ෂන් ස්වභාවයන්නේ. අන්නේ ටෙන්ෂන් ස්වභාවය ෆිල්ම් වලත් ඒ විදිහටම කට් ගොඩාක් දාලා දෙනවා. කියන්නේ මේක අර නිකන් ෆිල්ම් එකක අපිට කිසිම වෙනසක් තේරෙන්නේ නැති වෙන හේතුව තමයි අපි සාමාන්‍ය ජීවිතෙත් ෆිල්ම් එකක් බලන විදිහටම තමයි දේවල් බලන්නේ. දේවල් දිහා දකින්නේ. අනිවාර්යෙන් කොයිම වෙලාවකත් ඇහි පිල්ලම ගහන වෙලාවේ සිද්ධ වෙන වෙනස අපි දකින්නේ නැහැ. හරිද? අපි මැරෙනකන් ඒක දකින්නේ නැහැ. මම තව පොයින්ට් එකක් කියන මේක මම පොයින්ට් එකක් විදිහට ගන්නෙ නැහැ. හැබැයි පොඩි දෙයක් මම කියන්නම් මෙතන. දැන් මේ පොතේ කියනවා වෝල්ටමර්ච් ඔයා මොකක් හරි නිර්මාණයක් චිත්‍රපටයක් කියලා තමයි මෙතන කියන්නේ. හරි ඔයා මොකක් හරි නිර්මාණයක් කරලා ඒකේ වෙලේ බලන්න දෙනවනේ යම් පිටිසකට ඔයාගේ විශ්වාස කරන කට්ටියකට හරි කාට හරි දෙනවා ඔයා මොකක් හරි නිර්මාණයක් කළා මේක හොඳයිද බලන්න කියලා. අපි යවන් ෂෙයා කරන්න සමහර වෙලට ඉන්බොක්ස් වලට මේක සිද්ධ මචං බලපන් පොඩ්ඩක් කියලා. ඒ බලන මොහොතේ එයා කියන ප්‍රතිචාරයට වැඩිය එයා ඒ දේ බලලා තව දවස් දෙකක් හිතලා ගන්න දෙන ප්‍රතිචාරය ප්‍රබලයි. ඒ කියන්නේ ඔයා එයා ඒ වෙලාවේ බලපු ගමන් අපි දෙයක් දිහා බලපු ගමන් අපි ෆිල්ම් එකක් බලපු ගමන් අපිට එන වාවුනේ. සමහර හොඳ ෆිල්ම් එකක් බලුවාට පස්සේ අපිට බලපු ගමන් වාව් වෙන. මේක සුපිරි බම් මේ ෆිල්ම් එක අපි හෝල් එකෙන් එළියට ඇවිල්ලා කියන්නේ මේක මරු ෆිල්ම් එක මචං. එහෙමනේ අපි කතා වෙන්නේ. හැබැයි අපි දවස් දෙකක් ඒක ගැන කල්පනා කරලා බැලුවාට පස්සේ මේ ෆිල්ම් එක ගැන ආයෙ ආපස්සට කල්පනා කරලා බැලුවාට සමහර විට ඒ අදහස් වෙනස් වෙන්න පුළුවන්. අඩෝ මෙතන අවුල්නේ. මෙතන සෙට් නෑ නේ වගේ. අර එහෙම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වෝල්ටමර්ච් කියනවා අපි නිර්මාණයක් ප්‍රේක්ෂකයාට දීපු ගමන් දෙන ප්‍රතිචාරයට වඩා ප්‍රේක්ෂකයා ඒකට සතියක් දෙකක් ගිහලා කාලේ අරගෙන දෙන ප්‍රතිචාරය ප්‍රබලයි. හරිද? එතකොට අපි ඒ ප්‍රතිචාරය තමයි හරියටම ග්‍රහණය කරගෙන ඊළඟ ෆිල්ම් එකට යොදා ගන්න ඕනේ. ඊළඟ නිර්මාණයට අපි යොදා ගන්න ඕනේ. හරිද? වෙනස් කර ගන්න ඕනේ. ෆිල්ම් හෝල් එකෙන් එළියට එද්දිම එහෙම නැත්නම් පොතක් කියවපු ගමන් අපිට එන ෆීලිං එක ඒක ගොඩක් වෙලාවට ධනාත්මකයි. ඒ කියන්නේ ඒක මරු කියන එක තමයි අපිට හැමතිස්සෙම හිතෙන්නේ. හැබැයි අර දවස් දෙකක් තුනක් ඒක පරණ වෙලා පොඩ්ඩක් ප්‍රේක්ෂකයාට හිතන්න කාලේ දුන්නාට පස්සේ ඔන්න අවුල් තැන් ටික ප්‍රේක්ෂකයාට තේරෙන්න ගන්නවා. මෙතන අවුල් නේද? මෙතන මෙහෙම වුණා නම් හොඳයි නේද? ඒ වගේ දේවල් තේරෙන්න ගන්නවා. එතකොට පරීක්ෂණ ප්‍රදර්ශනයක් වගේ දෙයක් ෆිල්ම් එකක් වගේ කරලා කියන්නේ අපි කියන්නේ ප්‍රීමියර් එකක් පෙන්වනවා කියලා කියන්නේ. ප්‍රීමියර් එකක් පෙන්න එක වෙන පොතක් කියන දෙයක් කාට හරි කියවන්න පිරිසකට යම් පිරිසකට කියවන්න දීලා මේක හොඳයිද බලන එකක් අපි ඉන්න කොතනද කියලා දැනගන්න හොඳයි. කියන කලාකාරයට මම ඉන්නේ කොයි කොතනද මේ මම වෙනස් කරගන්න ඕනේ මොනවද? කලාකාරයට හැදෙන්න අවස්ථාවක් තමයි ඒ වගේ දෙයක්. ඒ අපි අපේ ළඟම ආශ්‍රය කරන මිනිස්සුන්ට අපි ඒ ආර්ට් එක දුන්නට අපිට හැම වෙලේම එන්නේ හොඳ ප්‍රතිචාරයක්. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි දන්නේ නැති පිරිසකටත් මේ ආර්ට් එක ප්‍රචාරය කරලා බලන්න ඕනේ. කියන්නේ අපි නිර්මාණය කරපු දේ මේක හොඳයිද නැද්ද කියන එක. එතකොට තමයි ඒගොල්ලෝ දෙන්නේ නියම අදහස. මේ කරුණු ගොඩාක් තියෙනවා මේ පොතේ. තව ඊට අමතරව එඩිට් කරන විදිය, කියන්නේ රීල් වලින් එඩිට් කරපු කාලේ ඊට පස්සේ ඒක
පරිවර්තන වෙලා ආපු විදිහ ඒ හැම දෙයක්ම එක්ක මේ පොත මාර ලස්සන්ට ගොඩන කලා තියෙනවා වෝල්ටම ඉට පස ඒක මාර විදියට ගැන රසවත් විදියට සංස්කරණය කරලා තියෙනවා මේ එම්ඩ මහින්ද පාල මහත්තයා ම මෙච්චරයි මේ පොත ගැන කියන්නේ මොකද මෙතනින් හට මේ පොත හොයාගෙන කියවන්න බලන්න මට හම්බෙච්ච මට මම මේ පිසෝඩ්ඩෙක් කරන්න හිටිය නෑ හැබයි මේ පොත හම්බෙලා මං කියවන්න ගත්තර පස්සේ මං හිතාගත්ත ඊළඟ පිසෝඩ්ඩ මේ පොතින්දමන් කරන්න කියල මේ පොතේ ගණ්ඩ දේවල් තියෙනවා මං වගේ කෙනෙකුට වාටත් ගන්න දේවල් ඇතිවා මොක් හරි කලාවකට හදාරනවන ඔය කලාව පස්සේ දුවනවන ට කලා ගැන උනත් තියෙනවන මේ පොත වාටත් වටී අරං කියවල බලන්න ඇසිපිහල නිමේශය තුළ ඉන්ද බ්ලිංක් of ඇන්නයි ඉතින් එහෙනම් අදරමගේ කයිවාරු අවසානයි අටු අටේකා ටිප්පනි අවශ්‍යනය අපි තවත් දවසකින් හම්බෙමු ජයවේවා